හොඳයි. දැන් කේන්දර බලන්නද මේ ආවේ? කේන්දර බලන්න නෙමෙයි. එහෙනම් මේ කේන්දර දෙක දීලා දින බලන්න. ඇයි ආවේ? කලින් අපි ඔන්ලයින් බැලුවා. ඔව්. බලලා ඉවරලා ඊට පස්සේ අපි මැඩි කරා. දැන් අපි ආවේ ඊට පස්සේ කිව්වා මේ කාලයක් තියෙනවා අපල කාලයක්. ඊට පස්සේ ඒකත් මේව කළා තමයි දැන් අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ආවේ. ඔව්. කෝ දැන් මේ බලාපු කොළ මොන හරි තියෙනවද ගෙනල්ලා? කෝ ගන්නේව මෙහෙට. දීපු දිනෝ කිරි කියලා තියෙන කාටද දාන්න? හරි. එතකොට ඔයා ගයත්‍රි මිථුන ලග්නේ. ඔයා රන්දික කටක ලග්නේ. රයිට්. දැන් එතකොට මේ කේන්දර දෙක ඔය දෙන්න වෙන වෙනම දැවිල්ලා බැලුවේ එකටද බැලුවේ? වෙන වෙනම බැලුවා ඔන්ලයින්. එතකොට කොලේ අපි තැපෑලෙන් ඉවද ඔයගොල්ලන්ට. ඔව්. හරි. එතකොට දැන් මේකේ තියෙනවා යුගදිවි දෝෂ ගැන සඳහන් කරලා. කසාදේ කැඩෙන්න පුළුවන් කර්ම සටහනක් බලන්න කියලා. කර්ම සටහන් බැලුවද දැන්? කොයි කාලෙද බැලුවේ? දැන් මේක බලලා තියෙන්නේ 2023 නේ. 2023 6 වෙනි මාසේ 12. එකක් බලලා තියෙනවා. අනිත් එකේ දිනේ පැහැදිලි නෑ වතුර වට්ටගෙන මේකට. හරි. එතකොට මොකද තත්ත්වය දැන්? දැන් තාම ගහමරා ගන්නවද මේකේ තියෙන විදිහටම? නෑ දැන් නම් හොඳයි. දැන් ඔයා ගහනවා මෙයා බුටි ගන්නවා. එහෙමද නැත්නම් කොහොමද වෙන්නේ? දැන් හොඳට. දැන් හොඳද? දැන් ගහන්නේ නෑ. දැන් ගහන්නේ හරි. දැන් එතකොට මොකද්ද දැන් අද මේ නම් දෙකක් අහලා ලියවල දෙනවනේ. මොකද්ද දැන් අද අපෙන් වෙන්න ඕන ඔයාට? දැන් අපි බබෙක් හදන්න බලාපොරොත්තු. අපි කැමැත්තක් නෑ. කරගෙන යන්න. හරි. වෙන? දැන් අපිට බලන්න. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර දීහල්ලකෝ. දැන් මම මේකේ කියලා තිනවා ඔබ දෙදෙනාගේ යුගදිවිය දෙන්නට මෙන්න මෙන්න කියලා තියෙන්නේ. දැන් ඔයාට පුරුෂයාටත් කියනවා රන්දිකටත් කියනවා ගායත්‍රියටත් කියනවා ඔයගේ යුගදිවිය දෙදරා යෑමේ අවදානමක් තියෙනවා. යම් යම් පිළියෙත් වගේක් කරන්න කියලා. මොකද ඒවා කියලා තියෙන සංචිත කර්ම නිසා. දැන් රාජතරංගනී තෙල් සූරයක් හදන්න කියලා තිනවා දෙන්නගේ වශ්‍ය කර්මයක් එක්ක. ඒ කියන්නේ ඔයාට මෙයාව ආකර්ෂණය වෙනවා මෙයාට ඔයා ආකර්ෂණය වෙනවා කියලා සුර දෙකක් හදන්න කියලා තියෙනවා. ඒක හදලා දැම්මද? ඔව්. දැම්මද? රයිට්. සතිර යුගදිවි සැපයට සෙත් කවි කියන්න කියලා තියෙනවා. කිව්වද? ඔව්. කිව්වද ඔයාට? රයිට්. එතකොට අලුත්ගම කන්ද විහාරයේ ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ට බාරයක් වෙන්න කියලා තියෙනවා. මෛත්‍රී භාවනාව කරන්න කියලා තියෙනවා රැයට. දෙන්නට දෙන්න. එතකොට ඔයාගේ රස්සාවේ ප්‍රශ්නයක් ගැන මම මේ කේන්දරේ කියලා තියෙනවා. දැන් ඔයාගේ රන්දිකේ රස්සාවේ තත්ත්වය මොකද? මගේ වාහනයක් තියෙනවා. ඔව්. ඒක හයර් කරනවා රයිට්. දැන් මේ තෙල් සූරේ දාන්න කලින්ද වාහනේ තිබ්බේ නැත්නම් දැම්මට පස්සේද වාහනේ ගත්තේ? දැම්මට පස්සේ මොකද තියෙන වාහනේ? වැගන්ආර් එක. වැගන්ආර් එකක් තියෙනවා. හරි. රයිට්. එතකොට දැන් විශේෂ කාරණා මොනවද දැනගන්න තියෙනවද දෙන්නට? දැන් අපිට බලන්න ඕනේ ඉස්සර වගේම ප්‍රශ්න තියෙනවා දැන් කොහොමද? ඔව්. දැන් මෙයාගේ රන්දිකේ කේන්දරේ මම හදලා තියෙනවනේ මෙතන. ඔව්. හරිද? දැන් මේ කේන්ද්‍රය සහ තත්කාලය මත ඕගොල්ලන්ගේ අපල කාලය 2025 නොවැම්බර් මාසයේ 3න් ඉවරයි. ඔව්. දැන් ওই සංචිත කර්මයක් නිසා ඒක වෙනස් වෙලා තියෙනවා. නැවත ඉදිරියේදී මම හිතන්නේ නැහැ ওই දෙන්නට යුගදිවි ගැටලු ඇති වෙවි කියලා. දෙන්නට දෙයනේ කියලා යුගදිවියක් ගත කරන්න පුළුවන්. දැන් තෙල් සුර තාම කරේ තියෙනවනේ. දැන් 2023 නේ දාලා තියෙන්නේ. තව අවුරුදු දෙකක් විතර යනකම් ඔය තෙල් සුරේ බලය දෙනවා. 2028 අවසාන වෙනකම් ඔකේ බලය තියෙනවා. 28 29 විතර වෙනකම් හරක්මස් ඌරුමස් කන්න එපා. ඕක පරිස්සම් කරගන්න. කන්ද විහාරයට බාර වුණාද කියලා? ඔව්. රයිට්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් බබෙක් හදන්න. හරි? ඒක පටන් ගන්න. දැන් දෙයිනේ කියලා ජීවිතේ අලුතින් පටන් ගන්න යන්න පුළුවන්. වෙන මොනවද? වෙන මොකුත් නැහැ. මොකුත් මොන? හරි. එහෙමනම් බය වෙන්න එපා. දැන් ඒ කියන්නේ ඔයාලට අවුරුදු 2023 ජූනි සිට 2025 නොවැම්බර් දක්වා කාලය තමයි යුගදිවිය කඩාකප්පල් වීමට අවශ්‍ය කරන පසුබිම සැකසීලා තිබෙ. ඒකට ප්‍රතිකර්ම දැන් අපි කළා තියෙනවා. එතකොට කැඩෙන්නේ නැහැ. දැන් කොහොමද කැඩෙන්නේ නැහැ? තේරුණානේ? දැන් කොහොමද කැඩෙන්නේ නැහැ දෙන්නට ඉදිරි කාලේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. හරි? ඒතකොට දැන් රන්දිකේ කේන්දරේ දැන් මම මෙතනම හදලා බලලා තියෙනවා. ඒකෙන් බලලා තමයි මම තොරතුරු ටික කියන්නේ තත්කාලෙත් එක්ක. ගැටලුවක් නැහැ. ඉතින් එහෙමනම් දෙයිනේ කියලා ඉස්සරහට. දැන් මොකද්ද ඔයා බගන්නාර එකක් දුවනවා කිව්ව නේද? ඔයා මොනවද කරන්නේ? කොළඹ ෆයිනෑන්ස් කම්පැනි එක. ෆයිනෑන්ස් කම්පැනි එක වැඩ කරනවා. ප්‍රශ්නකුත් නැහැ නේ. ආදායමකුත් තියෙනවනේ. එහෙනම් සතුටින් ජීවිතේ පටන් ගන්න. හරි? රයිට්. good luck. මේක අරන් යන පරිස්සම් කරලා තියාගන්න. අනාගතේ ඕන වෙයි මේවා අප. හරි? ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙද්‍රව්‍යයන් යොදාගනිමින් සකස් කරුන් ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය
ධනලක්ෂ්මී කුබේරන් දැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳතූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂවාසයක්. මෙම පැකැට්ටු තුළ බලගැන්නූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ. ආධ්‍යාත්මවේදී බිසර චානක්‍ය මානගේ සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.